බිරිඳ එක කාමරයක, පිරිමියා එක කාමරයක, ළමයි එක කාමරයක. එහෙම වැඩක් නැහැ නේ පුතේ. මොකටද? මොකටද? කාට පේන්නද? ඇයි අපි එහෙම කරන්නේ? කාවද රවට්ටන්නේ අපි එහෙම? මන් දන්නේ මම නම් ඒකට එකඟ නැහැ. ඉතින් බොරුවට මේ රටේ ලෝකෙ මිනිස්සුන්ව රවට්ටන්න අපි බොරුවට දුක් විඳගෙන එහෙම එකක් ඇතුලේ ඉන්නේ මොකටද? එහෙම ඉන්න ඕනේ නැහැ. අතනදී අහන්න ඕනේ එකට ඉන්න බැරි නම් මරා ගන්නවා නම් හැමදාම ප්‍රශ්න නම් ඩිවෝස් වෙන එක හොඳයිද? මං කියන්නේ ඔව්. හොඳයි. තේරුමක් නැහැ. තේරුමක් නැහැ කියලා කියන්නේ එහෙම රණ්ඩු වෙවි පවුල රැකගන්න පවුල කියන එකකේ රැකෙන්න ඕනේ කියන එක මත ජීවිත අවුරුදු ගණනාවක් දුක් විඳින එකේ තේරුමක් නැහැ කියන එක මම කියන්නේ. තේරුමක් නැහැ පුතේ. තේරුමක් නැහැ. ඒ කියන්නේ මිනිස්සු ජීවිතේ අයිතියිනේ අපිට. අපි බොහොම පොඩ්ඩ කාලයනේ ජීවත් වෙන්නේ. ඒ රණ්ඩු සරුවල් වෙන්නේ නැතුව ජීවත් වෙන්න බැරි නම් අපි සතුටින් අයින් වෙලා එහෙම ජීවත් වෙන එක හොඳයි කියලා මම දකින්නේ. ජීවිතේ බොරුවට රණ්ඩු වෙවි එහෙම ඉඳලා තේරුමක් නැහැ පුතේ.